විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අදත් අපි ගම්මානාශ්‍රිතව ජීවත්වන මිනිසුන්ගේ චර්යා රටා, සතුන්ගේ චර්යා රටා, සාකවල විශේෂතා ආදිය පිළිබඳව කරුණු ඉදිරිපත් කරද්දී අද හිතුවා ගොයම් ශාකවලට වැළඳෙන විශේෂ රෝගයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්න. ඉතින් මේ රෝගය පිළිබඳව කතා කරන්න කලින් මීට කලින් වීඩියෝ වක මම ඔබට පෙන්නුවා කොහොමද ගමේ මිනිස්සු මේ දවස්වල වතුර හිඟය නිසා තමන්ගේ කුඹුරු වලට ජලය සපයා ගන්න කියන කාරණය පිළිබඳව එහිදී රින් වලින් ජලය සපයා ගන්න විදිහ පිළිබඳව සාකච්ඡාවට නැත්නම් ඔබට දැනුම්වත් කිරීම කළා. ඉතින් ඒ සමග බැඳුණු තවත් ප්‍රශ්නයක් පිළිබඳව තමයි අද අපි ඔබට කියන්න යන්නේ. ඉතින් මේ ජල හිඟය නිසා ගොඩක් වෙලාවට කුඹුරු වල ජලය රඳා පවත්වා ගන්නට ගොවි මහත්තුරු දැඩි ලෙස උත්සාහ කරනවා. ඉතින් මේ උත්සාහයත් එක්ක අපේ කුඹුරට වෙච්ච අබැද්දියක් ගැන තමයි කතා කරන්නට යන්නේ. ඉතින් ඔබ මේ රූපරාම වල දකිනවා මේ විශේෂයෙන්ම ගොයම් වලට රෝගී තත්ත්වයක් දැනදිලා තියෙනවා. විශේෂයෙන්ම මේ වණ්ඩි ඌරු අවස්ථාවේ තමයි ගොයම් පවතින්නේ. ඉතින් බැලූ බැලමට රෝගී තත්ත්වයන් 3ක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. නැත්නම් රෝගී තත්ත්වයන් 3ක් මේ ආකාරයෙන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අවසානයේ බලමු මොන රෝගී තත්ත්වයද මේ සඳහා හේතු වෙලා තියෙන්නේ කියලා. පළවෙනියටම බැලුවොත් විශේෂයෙන්ම ඔය ෆුට් රෝට් ගොයම් පාදස්ත කුණු වීම නැත්නම් ගොයම් ගහේ මුල කුණු වීමේ රෝගය. මේක වෙන්නේ බැක්ටීරියාවක් නිසා. ඉතින් මේ තත්ත්වය ඇති වෙනවා. මෙහිදී පත්‍ර කොපුව සහ පහළ කඳ කොටස දුඹුරු හෝ කළු පැහැති කුණු වන අතර ආසාදිත රිකිලි පහසුවෙන් ගැලවී යනවා. එමෙන්ම කඳ කොටසින් අප්‍රසන්න දුඟදක් හැදීම මෙහි විශේෂ ලක්ෂණයයි. එවැගේම දෙවෙනි අවස්ථාව කඳ කුණු වීමේ රෝගය. මෙහිදී දිලීරය මගින් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. විශේෂයෙන්ම ජල මට්ටමට ආසන්න පත්‍ර කොපුවල කළු පැහැති ලප ඇති පෙර පසුව කඳ තුළට දිලීර පැතිරි කුණු වී ශාකය ඇදලා එනවා. ඒ වගේම කොළපාලු රෝගය ඒ දිලීර ආසාදනයක් වන අතර ආර්ද්‍රතාව අධික විට, ඒ කියන්නේ තෙතමනේ අධිකව පවතින විට ගොයම් පඳුරේ පහළ කොටසින් ආරම්භ වී කඳ සහ පත්‍ර කොපු කුණු වී යනවා. ඉතින් මේ ආර්ද්‍රතාවය කියලා කියන්නේ තෙත ගතිය. අපි දන්නවා ගොයම් කියලා කියන්නේ ජල හාමී භෝගයක් නෙමෙයි. ජල හිතකර භෝගයක්. ජලජ භෝගයක් නෙමෙයි. ජලජ ශාකයක් නෙමෙයි. ජල හිතකාමී ශාකයක්. ඉතින් මේ හේතු තුනෙන් එකක් තමයි මෙතනට වැළඳිලා තියෙන්නේ. ඉතින් මේ රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් පැතිරීමට බලපාන හේතු පිළිබඳව කතා කරොත් විශේෂයෙන්ම අධික ජල බැඳීම සහ දුර්වල ජල අපෝහණය. ඒ කියලා කියන්නේ කුඹුරේ දිගු කාලයක් ජලය එකතැන පල් වීම නිසා දිලීර සහ බැක්ටීරියා වර්ධනය වීමට හිතකර තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ හේතුව නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම නයිට්‍රජන් පොහොර, ඒ කියන්නේ යූරියා අධික ලෙස භාවිතය, එහෙමත් නැත්නම් පමණට වඩා නයිට්‍රජන් පොහොර යෙදූ විට ගොයම් ශාකයේ පට මෘදුවන බැවින් රෝගකාරකයන්ට පහසුවෙන් ඇතුල් වීමට හානි වෙනවා පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෘමි හානි, විශේෂයෙන්ම පුරුක් පණුවා හෝ දුඹුරු පැල කීඩාව වැනි කෘමි හඳ විදීම හෝ සපා කෑම නිසා සිදුවන තුවාල තුළින් බැක්ටීරියා සහ දිලීර පහසුවෙන් කඳ ඇතුළට ගමන් කරනවා. ඒ නිසා මේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පොටෑසියම් උණුතාවය. පස්සේ පොටෑසියම් පෝෂකය අඩු වූ විට ගොයම් ගසේ ලෙඩ රෝග වලට රොත්තු දීමේ හැකියාව නැති වෙලා යනවා. ඒ නිසා මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපේ කුඹුර පිළිබඳව කතා කරොත් අර අධික ජල රැඳීම සහ දුර්වල ජල අපෝහණය කියන කාරණය මෙහිදී බලපො. ඒ වගේම නයිට්‍රජන් පොහොර අවස්ථා කීපයකදී එකලඟ යෙදීමත් මේකට හේතුවක් වෙන්නට ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පොටෑසියම් උණුතාවය වගේ හේතු
නිසා මේ රෝගී තත්ත්වයන් වලට මේ ලක් වෙලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව යම් අවබෝධයක් මා තුළ තිබෙනවා. ඉතින් ගොයම් ගහේ පාදස්ත කොටස සහ කඳ කුණු වීමේ රෝගී තත්ත්වය පාලනයට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා සාකච්ඡාවට බඳුන් කරොත් ශනිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි කුඹුරේ ජලය බැස යාමට සැලැස්වීම. රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුව පල්වන ජලය සහ අධික ආර්ද්‍රතාවයි. ඒ නිසා වහම කුඹුරේ ජලය කපා හැර හිස් කර පසමදක් වියලීමට ඉඩ හැරීමෙන් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම නයිට්‍රජන් එහෙම නැත්නම් යූරියා පොහොර යෙදීම නැවැත්වීම අපි කළ යුතුයි. විශේෂයෙන්ම ගොයම් ගස මෘදු වී රෝගය උස්සන්න වන බැවින් රෝගී තත්ත්වය පාලනය වන තෙක් යූරියා පොහොර යෙදීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. මෙතන මම අර යූරියා එක ළඟ යොදපු නිසා මේ තත්ත්වය තවත් ගොයම තුළ පැතිරෙන්නට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පොටෑසියම් මියුරේට් of potash නැත්නම් මොප් අපි හඳුනන පොහොර යෙදීම ගොයම් ගසේ ප්‍රතිශක්තිය සහ කඳේ ශක්තිමත්භාවය වැඩි කිරීම සඳහා නිර්දේශිත මට්ටමට පොටෑෂ් පොහොර යෙදීම නැත්නම් මොප් පොහොර යෙදීම මගින් මේ තත්ත්වය අපිට පාලනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මමත් මේ ක්‍රියාමාර්ග වලින් කිහිපයකට යොමු වෙන්නට දැන් තීරණය කරලා තියෙනවා. හානියටපත් පඳුරු ඉවත් කර විනාශ කිරීම අපට කරන්න පුළුවන්. එහිදී අධික ලෙස කුණු වී ඇති ගොයම් පඳුරු ගලවා ඉවත් කිරීමට හෝ පුළුස්සා දැමීම කළ යුතුයි. මේ පිළිබඳව අපි රසායනික පාලනයකට ගියොත් විශේෂයෙන්ම දිලීර හෝ බැක්ටීරියා නාශක යෙදීම අපි කළ යුතුයි. විශේෂයෙන්ම ගුරුසෝට්, සල්ෆර්, පොලික, කාබෙන්ඩසියම් වැනි රසායනික ද්‍රව්‍යයක් අපිට ඉසීම කරන්නට පුළුවන්කම තියෙනවා නම් මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ තත්ත්වය නැවත ඊළඟ කන්නේ ඇතිවීම වළක්වා ගැනීමට විශේෂයෙන්ම ඉතාමත් යෝග්‍ය බිත්තර වී තෝරා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගොයම් කපල ඉවරනට පස්සේ වෙලේ තියෙන පිදුරු සහ මුල් කොටස් ගිනි තැබීම කළ යුතුයි. ඒ වගේම නිවැරදි පොහොර කල්මනාකරණය කළ යුතුයි. එන යූරියා වුණත් අධිකව යෙදීම සුදුසු නැහැ. ඒ නිසා යූරියා යෙදීමේදී අපි එක ළඟ නොයොදා යූරියා ක්‍රමානුකූලව ගැළපෙන පරිදි යෙදීම සිද්ධ කළ යුතුයි. ඒ වගේම කුඹුර සීසාන අවස්ථාව තුළ ඩොලොමයිට් පසට එක් කර ගැනීම තුළ මේ තත්ත්වය වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා විශේෂයෙන් මේ අපේ කුඹුර ඔය අයිනේ අර නිතරම ජලය වහන් රැඳී තිබීම, ඒ වගේම ඒ අයිනේ තියෙන ගස්වල සෙවන නිරන්තරයෙන් ලැබීම ආදී කාරණා නිසා ආර්ද්‍රතාවය නිසා මේ රෝගී තත්ත්ව වර්ධනය වෙලා තමයි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මෙහි මූලික වශයෙන් කෘමිනාශක යෙදීමක් තමයි මුලින්ම කීඩෑ රෝගිය කියලා හිතලා යෙදීම සිද්ධ කරේ. ඉතින් කීඩෑවත් මේකට හානි කරනවා, දුඹුරු පැල කීඩෑවක්. හැබැයි දැන් අපිට තේරුම් ගත්ත දේ තමයි මේක දිලීර හෝ බැක්ටීරියා ආසාදනයක් වෙන කාරණේ. ඉතින් මේ ආසාදන තත්ත්වය වළක්වා ගන්නට සුදුසු කෘමිනාශක දිලීර නාශක හෝ බැක්ටීරියා නාශක යෙදීමක්, ඒ වගේම අර මොප් නැත්නම් පොටෑෂ් පොහොර යෙදීමක් කරගන්නට පුළුවන් නම් මේ තත්ත්වය මට පාලනය කරගන්න පුළුවන්. ඉතින් මම ඒ තත්ත්වයන් වලට යොමු වීමක් කරනවා මේ ගොයම ආරක්ෂා කරගන්න. ඉතින් ඔයාගේ කුඹුරේ මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔබට පුළුවන් නිගමනයකට ඇවිල්ලා සුදුසු රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න. වගේම අර කලින් කිව්වා වගේ කුඹුරේ වතුර හිස් කරලා වේලවා ගන්න. ඉතින් මට මේක මීට කලින් ඉතාමත් හොඳින් වේලවා ගන්න තිබුණා. හැබැයි අර ජල අවශ්‍යතාවය නිසා වැඩි තැකීමක් කළේ නැහැ. විශේෂයෙන්ම මේ දවස්වල මුහුණ දෙන නියම් කාලගුණික තත්ත්වයක් නිසා. ඉතින් ගොවිතැන ඉතාමත් අපහසුයි. නමුත් අපිට සිද්ධ වෙනවා ගොවිතැන තුළ විශාල කාර්යභාරයන් සිද්ධ කරන්නට විවිධ වූ තීරණ මේ අවස්ථාවට ගැලපෙන විදිහට ගන්නට. ඉතින් අපේ YouTube නාලිකාවත් සමග එකතු වෙලා මේ වගේ ගම්මාන ආශ්‍රිතව තිබෙන
දැනුම් සම්භාරයන් පිළිබඳව දැනුම්වත් වන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ YouTube නාලිකාවත් එක්ක subscribe කරලා සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා.